ආරම්භ කරන්නට සූදානම්. වගේම මේ අවස්ථාවට සබැවිනි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රදීප සේර මහත්මියව අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ගෞරවණීය ආරාධනා කරනවා කළුතර විද්‍යාලීය ඔස්ට්‍රේලියානු ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් වාස් ගුණවර්ධන. The Sri Lankan Cricket Carnival, for the fourth time it is happening again, and we are at the sort of middle of it now. A few teams have played and few teams have progressed to the next round. Few teams have exited. It is hot here. It is very hot. Not just the weather, the competition is getting very hot here. Above all, very relaxed atmosphere here at the moment. There are a number of food stalls. And it is really booming. It is this carnival obviously is happening for the fourth time, organised by the Kalutara Vidyalaya All Boys Association is in Australia, here in Melbourne. So we just go and check the thoughts of some people, what they're thinking of it towards the end of the day now. අපි අද ඇවිල්ලා ඉන්නේ කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ විසින් තුන්වෙනි වරටත් ඉදිරිපත් කරන ක්‍රිකට් කානිවල් එකට මම රිප්‍රසන්ට් කරන්නේ අද ස්ප්ලෙන්ඩර් ට්‍රැවල්ස්. එතකොට අපේ තියෙනවා අපි එයා ටිකට්ස් ඇන්ඩ් ටුවර් පැකේජස් තමයි අපේ මේන් බිස්නස් එක. හැමෝම දන්න විදිහට මේක හරි කම්පිටිෂන් එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. බට් අපිට පුළුවන් ඕනම කෝට් එකක් හරි ඕනම ප්‍රයිස් එකක් මැච් කරන්න. එතකොට ඔයගොල්ලොත් එන්න අපිත් එක්ක එකතු වෙලා ලෝකෙ වටේ සවාරියක් ගිහින් එන්න. ඉන්නේ ඔයගොල්ලන් අද ඇවිල්ලා ඉන්නේ කළුතර විද්‍යාලයේ විසින් 6 වෙනි වරටත් සංවිධානය කරලා තියෙන මෙල්බර්න් වල තියෙන ලොකුම ක්‍රිකට් කානිවල් එකට. ඒකේ අපේ ස්ටෝල් එක තියෙනවා මිලෙනියම් ඉම්පෝර්ට්ස්. අපි අරන් ඇවිල්ලා තියෙනවා අපි එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සහ එලිෆන්ට් හවුස් සොසේජ් එක. අතීතයට එක්කන් යන අර එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් රසම රස අයිස්ක්‍රීම් ෆෘට් ඇන්ඩ් නට්. හලෝ අපි කෝපි කඩේ අපේ ටීම් එකම අද ඇවිල්ලා ඉන්නවා මෙතන ස්ටෝල් එකක් දාලා අපි සුබපතනවා ලබන අවුරුද්දෙත් මේ වගේම කළුතර විද්‍යාලයේ ඉවෙන්ට් එකක් කරන්න හම්බෙන්න කියලා. And we are with one of the attendees. What are your thoughts today? Well, it's actually a very exciting day. There's a lot of good vibe here, a lot of activities. There's a lot of food, live music, a lot of activities for little ones, plus cricket, of course, Yes. which is the main attraction here. And give my best compliments to Kalutara Vidyalaya at the All Boys Association. Today was a family event. There's so much activity organized for the kids as well. What are your thoughts on today? It's a nice day. I think it's nicely well organized and there's lots of activities for the kids as well as heaps of food to try. Well, a few things. I think earlier on my school was playing, so Museus was playing and was there, but How's the food? Perfect. So we got a couple of Sri Lankan food and Iswade and Iswade is perfect. මාතර සංශවිශේෂ විද්‍යාලය අද පළවෙනි එකම පරාද වුණා. ඉතින් ඒ අවුරුදු දෙකක් ෆයිනල් එකට ආවා අපි කරන්න දෙයක් නැහැ ක්‍රිකට් කියන්නේ ඒව තමයි. ඉතින් හොඳ ඉවෙන්ට් එකක් මේක ඇත්තටම කළුතර විද්‍යාලයෙන් ඔක්කොම පාසල් වල ක්‍රීඩකයෝ ටික එකතු වෙනවා.
මේ මල්ලිලා දෙන්න මට පේන හැටියට අතේ තියෙන බඩුවල හැටියට මට හිතෙනවා මේ සෙල්ලම් කළා ඉවරද? අපි ෆස්ට් රවුන්ඩ් එකේ මමත් ඉවරුණා. අපි හැමෝම හැමතැනම ක්ලබ් වල සෙල්ලම් කරනවා. ඒ වුණාට අපි එක දවසයි මේ විදිහට හම්බෙන්න තියෙන්නේ. මේ වගේ තැනකට ඇවිල්ලා අපි ක්‍රිකට් ගන්න හැමෝම එකට ඇවිල්ලා පොඩි බියරක් ගහලා ෆන් එකට ඉතින් මැච් එකක් බලලා ඉතින් එන්ජොයි කරලා ඉතින් යන්න තමයි. මට නම් කියන්නේ මේ කළුතර විද්‍යාලයේ මේ ඕල් බොයිස් ඇසෝසියේෂන් එක ගැන මට නම් ඒ කියන්නේ පිස්සු හැදෙනවා. ඒගොල්ලෝ කරන මේ ඉවෙන්ට් එක මාර ලොකුයි. කියන්නේ ඔක්කොම ඇවිල්ලා අපි ඇවිල්ලා හොඳ මැච් එකක් යනවා මෙතන. හොඳ ස්කෝර් ටිකක් හැප්පෙනවා. මේක මාර ආතල් වැඩක්. මොකද තාත්තේ? පළවෙනි මැච් එක දින්න දෙවෙනි මැච් එක ග්‍රෑන්ඩ් ෆයිනල් 5ට ප්ලේ කරනවා. මේක ඒ කියන්නේ ලොකුම ක්‍රිකට් කානිවල් එක. අද ඇවිල්ලා ගොඩක් ලංකාවේ යාළුවෝ හම්බුණා. අපේ ලංකාවේ හම්බෙන්න අනිත් එක ලොකුම දේ අපේ ඉස්කෝලෙන් රෙප්‍රසන්ට් කරන්න හම්බෙනවා. ඉතින් යාළුවා රෙප්‍රසන්ට් කරන්න හම්බුනේ නැත්නම් ඇවිල්ලා ටීම් එකක් දාන්න දිනන එක පැරදුන එක නෙමෙයි මේ වගේ රටක ඉස්කෝලේ නම තියෙන එක තමයි ප්‍රධාන දේ. එහෙම තමයි මං හිතන්නේ. ලංකා ක්‍රිකට් කානිවල් එකේ අනුග්‍රාහිකාවක්. ඉතින් අද දවසට අපිත් සහභාගී වුණා. ඔස්ට්‍රේලියා එඩියුකේෂන් ඇන්ඩ් මයිග්‍රේෂන් කන්සල්ටන්ට්ස් ආයතනයේ මිස්ටර් නිරෝෂන් අරණවීර තමයි CEO. අද දවස් ඇත්තටම ගොඩක් සතුටුයි දැක්කහම ලංකාවේ කළුතර විද්‍යාලයේ ඕල් බොයිස් යුනියන් එකේ කට්ටිය එකතු වෙලා මේ ලංකාවේ ස්කූල්ස් වල කට්ටිය එකතු කරගෙන මේ ක්‍රිකට් කානිවල් එක මේ වගේ සංවිධානය කරපු එක ගැන right අද වයිබ්ස් ඇවිල්ලා ඉන්න කළුතර විද්‍යාලය ඕගනයිස් කරන ක්‍රිකට් කානිවල් එකට ඉතින් අපි වයිබ්ස් බෑන්ඩ් එක වයිබ්ස් එක්ක සෙට් එන්න කානිවල් එකට ක්‍රිකට් ගහන ගමන් පොඩි සින්දුවක් ගන්න අපිත් එක්ක සෙට් වෙන්න. Really well organized. Yeah, the good crowd just turn up here and then really well organized. There's a lot of options out there. I tried the pan rolls and do a little bit of kottu and it was really lovely. ඇත්තටම හරිම සතුටුයි මේ වගේ කානිවල්ස් තියෙන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ ලංකාවේ කට්ටිය එකතු වෙලා මම හිතන්නේ හැමෝම සතුටු වෙන දවසක් මේක. එතකොට මේ ලෑස්ති කරගන්න විතරයි තියෙන්නේ. ආගෝ බොක්ස් එක එන්න. 76 Mahesh. Wicket number 91 Rangana. ක්‍රීඩා පිළිලාව තියෙනවා ලකුණු 63ක ඉලක්කය
අපි ආරාධනා කරනවා විනිශ්චයකාර මාතුරුන්ට පැමිණෙන්න ඔබට හිමි මේ මෙඩල් එක ලබා ගන්න. සම්මානය නැත්නම් හොඳම ක්‍රීඩාකාර සම්මානය ඉවත. අනුශූරතාව ජයග්‍රහණය කළ කොළඹ සීමා බණ්ඩාරනායක විද්‍යාලයයි. මුලින්ම ශූරතාව ජයග්‍රහණය කළ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ කණ්ඩායම් මුලින්ම සමගින් ශූරතා කුසලාංගය ලබා ගන්නට අනුතර විද්‍යාලයයි මෙවර අනුශූරයන් බවට පත් වුණේ. ශූරතා කුසලාංගය චැම්පියන් හොටල් එකක් තියෙනවා. ඒ සියල්ල වෙනපුව ශාන්ත ජෝසප් විද්‍යාලයේ කණ්ඩායමකට එන්න බලන්න.